Good morning ළමයි. අදත් සුපුරුදු පරිදි නෙවෙයි. ගොඩාක් කාලයකට පස්සේ මාත් එක්ක පුංචි ට්‍රිප් එකක් යමු. දවස් 2ක. එතකොට පුංචි නෑනේ. දිග ට්‍රිප් එකක්. අද අපි යාළුවෝ තමයි යන්න හිතන් ඉන්නේ. කොහොම හරි යනකම් මම දන්නේ නැහැ කොතෙන්ද යන්නේ කියලා. අපි බලමුකෝ. 6.5 hours later. ලොකේෂන් එකට අපි දැන් තමයි ආවේ. ඉතින් රෑ වුණා. ගොඩක් කලවර වැට්ටා. 580 ගෝත්‍රිකයන් පිරිස. හයි. කවුද? ඔය YouTube channel එකක් කරන්නේ වේ? YouTube channel එකක් කරන්න තමයි. මතක ඇතුව ඕගොල්ලොත් subscribe කරලා, like කරලා, comment කරන්න. A few moments later. සින්දුත් අහලා මං චුට්ටක් ගියේ මගේ යාළුවෝ ටික බලන්න. AM. කපන්නිපා. සෑහෙන්න අවුල්. ළමයි මට හිතුණා අපි හිටපු රූම් එක ඔයගලන්ට පෙන්වන්න. මේක ඔයගොල්ලෝ හිතනා වගේ තැනක් නෙවෙයි. මේක නිකන් මැටි ගහලා හදපු හරි ගැමි ගතියට තියෙන රූම් එකක්. බලන්නකෝ. Tomorrow, day 2. හලෝ ළමයි. good morning. දැන් තමයි කුමාරිකාව සිරියහනේ එළියට බැස්සේ. සිරියහන දෙක්කෙත කියන්නේ. මම දන්නේ කුමාරි කාමරෙන් එළියට ආවේ දැන් තමයි. බලන්නකෝ ඉතින් දැන් වටපිටාව පේන ලස්සන හොඳට එළිය වැටලා තිබ්බා. පුංචි කාලේ ඉඳන්ම උන්චිල්ලාවක් දැක්කම මම පොඩ්ඩක් වයින් වෙනවා. ඕකේ පැද්දෙන්න, නැලවෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඒක නෙමෙයි. ඕගොල්ලන්ටත් ඒ ලෙඩේ තියනවාද? තියනවා නම් පහලින් මාව දැනුවත් කරන්න බලන්න කමෙන්ට් එකක් දාලා. අඳුර ගන්න ළමයි. මේ ඉන්නේ අපේ අයියා. මන් දාන ෆොටෝස් වීඩියෝස් වලට එකතු කරගන්න හරිම අමාරු ජීවියෙක්. Good morning. අයියෝ විකට් එකේනේ කොල්ලෝ.
12 seconds later. අපිට මේ ළඟපාතින්ම සුපිරියලක් හම්බුණා නාන්න. අනේ මං ඔය ලොකේෂන් නම් කියන්න දන්නේ නෑ. කොහොම හරි යෝදාල කියලාද කොහෙදයි මේකටත් කිව්වේ. මම වතුරට බහින්න චුට්ටක් බය වුණා. මොකද කොටයි ටිකක් ඉක්මනට වතුරේ ගිලිනවා. දුකින් උනත් එක කියන්න වෙනවා. මොකද එක සත්‍යක් කොහොම හරි එහෙම මං බැහැින්න තරමට වතුරේ තිබ්බ නෑ. මට පීනන්නත් බෑනේ අනේ තාම. ගමන් ඉන්නේ හේනක් ඇතුලේ ලන්ච් එක ගන්න. ටිකක් අමුතුයි තමයි. කොහොම හරි මේ පැත්ත හරි ප්‍රසිද්ධයි ඔය හේන් කතන්දර වලට. ගිහින් බලමු. මම මේ ආවමයි මෙන්න කල්යන්නද. තනි එක්ක ඉඳලා නෑ. අමුතු පළසුයි જાති මට හම්බුණා. මේවට කිව්වේ එරමිනියද කොහෙද? කොහොම හරි අපිට හේන මැද්දාවට පයින් තමයි යන්න උනේ. මේ දිගටම ඉතින් හේන් තමයි ඉතින්. මේ තියන්නේ හේන බලා ගන්න කෙනා ඉන්න තැනද කොහෙදෝ මුලින්ම හම්බුනේ අපිට පේරගස් ටිකක්. මම ඉතින් හොඳට තෝරලා අමු පේරේරිය කඩාගත්තා. A few minutes later. ඒ ළඟපාතම වැවක් තිබුණා. හරිද? දැන් මේ අපි තකහණියක් කියන්නේ ඔය වැව් පිටේ එන්නේ බෝල් ගහන්න වගේ තැනක් තියනවාද කියලා බලන්න තමයි. යමුකෝ මාත් එක මොකද උනේ බලන්න. Day 3. අනේ මට එතනින් එහාට මුකුත් වීඩියෝ ගන්න බැරි වුණා. මොකද ඊට පස්සේ අපි ගෙදර එන්න ආවා. මටත් හොඳටම මහන්සි එකකින්ද නින්ද ගියා. ෂර්ට් දාලා දැන් ටිකක් අර අංක පුතේ තුනේ ගතිය තියෙනවා. එහෙනම් අද මගේ හැමෝටම thank you and මේ වගේ තව vlog වල ඉක්මනට අපි හම්බෙමු. bye.